ඇත්තටම පුතේ මෙහෙමයි ඉගෙනීම කියලා කියන්නේ මාර ලේසි දෙයක් නෙමෙයි. මාරම ලේසි දෙයක් නෙමෙයි ඉගෙනීම කියන්නේ. ඉගෙනීම කියන්නේ ටිකක් අමාරුයි. ඒතකොට එකෙන් ඉස්සරහට යන්න නම් යම්කිසි කැපකිරීමක් තියෙන්න ඕනේ. හරි? ඒ කැපකිරීමට තමයි ප්‍රතිඵල එන්නේ. කැපකිරීමක් නැතුව කොහොමත් මේ අධ්‍යාපනයෙන් නම් ඉස්සරහට යන්න බෑ. ඒක මම හොඳටම දන්නවා. මොකද මාත් විශ්වවිද්‍යාලය ගියපු කෙනෙක්. ඒතකොට මේ මම හැමදාම කට්ටියට කියනවා මම විශ්වවිද්‍යාලය ගියේ දිස්ත්‍රික්කයක ඉහළම කුසලතාවයක් දාලා. එතකොට මම ඒ කියන්නේ මට නම් ඇත්තටම කැපකිරීමක් තිබුණා. මට නම් කැපකිරීමක් තිබුණා. එතකොට මේ මම නම් අත උස්සලා විශ්වවිද්‍යාලය ගියේ නෑ. තේරුණේද? හරියට පාඨමාලාවක් ඉල්ලලා හරියට විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් විදිහට හොඳට විභාගේ පාස් වුණා මම නම්. රයිට්? එතකොට මේකයි කතන්දරේ උවමනාව උනන්දුව තියෙන්න ඕනේ ඉගෙන ගන්න නම්. රයිට්? ඉගෙන ගත්තොත් පුතේ ජීවිතේ සාර්ථක වෙනවා. ඉගෙන ගන්න මිනිස්සෙට ජීවිතේ විකල්ප රාශියක් තියෙනවා. තේරුණාද? ඒ කියන්නේ ජීවිතේ මේ අවස්ථාවන් රාශියක් තියෙනවා. හරිද? ඒ හින්දා හොඳට තේරුම් ගන්න අධ්‍යාපනයෙන් ඉස්සරහට යන්න නම් හොඳ උනන්දුවක් සහ ඉවසීමක් අනිවාර්යයෙන්ම ප්‍රගුණ කරන්න ඕනේ. තේරෙනවද? වර්තමාන මම දකින මේ වර්තමාන පරම්පරාවට නැත්තේ උනන්දුව සහ ඉවසීම නැහැ. හරි ඉක්මන්. එතකොට ඒ කට්ටිය ඉක්මනින් දේවල් බලාපොරොත්තු වෙනවා. එතකොට ඉක්මනින් මහන්සි වෙන්න ඕනේ, වැඩ කරන්න ඕනේ. දැන් පන්තියකට සහභාගී වෙලා ඔය කට්ටිය බලාපොරොත්තු වෙනවා. ඔයාලට නොතේරෙන කොටසක් සර්ලව තේරුම් කරගන්න. තේරුණේද? ඊට අමතරව ඔයාලා සතුව වැඩ කොටසක් තියෙනවා කරන්න. මම හැමදාම පන්තිවල කියනවා. ඔයාලා සතුව කරන්න වැඩ කොටසක් තියෙනවා. ඒ වැඩ කොටස ඔය කට්ටිය අනිවාර්යයෙන්ම කළ යුතුමයි. නැත්තම් ඔය කට්ටියට මේ හොඳ ප්‍රතිඵලයකට යන්න බෑ. හරි? මම මේ මගේ දැන් මේ ඔන්ලයින් පන්තියට සහභාගී වෙච්ච ළමයිට බයිනව නෙමෙයි. එතන බයිනව නෙවෙයි. ඔයාලට මම මේ තේරුම් කරලා දෙනවා. ඔයාලා හොඳයි ඇත්තටම. මේ පන්තියට උනන්දුවෙන් සහභාගී වෙනවා. මම තේරුම් කරලා දෙන්නේ. ඔයාලා මේ පන්තියට සහභාගී වෙන්නේ නොතේරෙන දෙයක් සර්ගෙන් අහගන්න. ඊට අමතරව ඔයාලා මතක තියාගන්න ඔයාලගේ පැත්තේ යුතුයකමක් තියෙනවා. ඔයාලා අනිවාර්යයෙන්ම වැඩ කළ යුතුමයි. ඔයාලා අනිවාර්යයෙන්ම වැඩ කළ යුතුයි. ඔකටි වැඩ කරන්නේ නැතුව ප්‍රතිඵල එන්නේ නැහැ. රයිට්? ඔයාලා වැඩ කරන්නේ නැතුව ප්‍රතිඵල එන්නේ නැහැ. මොකද ඒක දැන් මේ මොලේ කියන එක ඔයාට අයිති දෙයක් නේ. ඒක සර්ට අයිති දෙයක් නෙවෙයිනේ. මොලේ අයිති ඔයාට. ඒතර මේ මොලේ මේ දත්ත ටික ගබඩා කර ගැනීමේ හැකියාව තියෙන ඔයාටම තමයි. තේරෙනව නේද? සර්ට නේද? සර්ට ආයේ මොලේ ඇතුළු රිංගලා කොටන්න බෑනේ දත්ත ටික නේද? ඈ ඔන් චිප් එකක් වගේ ගහන්න තියෙනවා නම් මොලේට සර් උන් පිටින් ගහනවා චිප් එක. හරි උන් ඩේටා ටික දාලා තියෙන්නේ දැන් ගින් විභාගේ ලියලා වරෙන් කියලා ගහනවා. එහෙම. තේරෙනවද? එහෙම ගහන්න බෑනේ. ඒතර මොලේ කියන එක ඔයාට අයිති දෙයක්. ඔයා තමයි මොලේ පාලනය කරගන්න ඕනේ. ඔයා තමයි කැප වෙන්න ඕනේ. ඔයා තමයි වැඩ කරන්නේ. ඔයා වැඩ කරොත් ඔයාට ප්‍රතිඵල තියෙනවා. ගුරුවරු විදිහට ඒ වගේම දෙමව්පියෝ විදිහට ඔය කට්ටියට කරන්නේ ගුරුවරු සහ දෙමව්පියෝ මේ සහයෝගය දීම තමයි කරන්නේ. අම්මයි අප්පච්චිත් ඒක තමයි කරන්නේ. අම්මයි අප්පච්චිත් උනන්දුවෙන් වැඩ කරන්නේ ඔයාට හොඳට උගන්වන්න සහයෝගය දෙන්නේ. ගුරුවරයාත් දැනුමක් සහිතව ඇවිල්ලා කරන්නේ ඔයාට ලොකු සහයෝගයක් දෙන්නේ. ඒතර ආයේ සහයෝගය අරගෙන ඔයාගේ ගමන ඔයා සාර්ථක කරගන්න. වෙන කතන්දර නැහැ. වෙන කතා බොරු. එහෙම බෑ. Taman අනිවාර්යෙන් වැඩ කර යුතුමයි. ඒක තමයි මම නම් විශ්වාස කරන දේ. Taman වැඩ කරන්නේ නැතුව නම් බෑ. Taman වැඩ කළ යුතුමයි. ඒක තමයි මගේ විශ්වාසය. තේරෙනේද? වෙන පුද්ගලයෙක්ට බෑ පුතේ තම ඔයාගේ ජීවිතය වෙනස් කරන්න වෙන පුද්ගලයෙක්ට බෑ. ඔයාගේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන් ඔයාටම තමයි. ඔයා මහන්සි වුණොත් ඔයාගේ ජීවිතය වෙනස් වෙනවා. හරි මේ අපිට සබාදාමෙන් දෙන්නේ ඒකට අවශ්‍ය පන්නරේ විතරයි. හරිද? ඒකට අවශ්‍ය මඟ පෙන්වීම තමයි අපිට සබාදාමෙන් දෙන්නේ. සබාදාම කියලා කියන්නේ ගුරුවරු සහ දෙමව්පියෝ. අධ්‍යාපනයේ පැත්තෙන් ගත්තොත්. හරි? ඊට පස්සේ ඒක ඇතුළේ වැඩ කරන්න ඕන ඔයා. ඔයාගේ මොලේ තමයි අංක 1. ඔයා හොඳට ඔයාගේ මොලේ තියෙනවනේ ඔයාට හොඳට වැඩ කරන්න පුළුවන් නම් ඔයා වැඩකාරයෙක් නම් ඔයා කොහොමත් ඒ සහයෝගය අරගෙන ඉස්සරහට යනවා. වෙන කතන්දර දෙකක් නැහැ. ඒකට ඉතින් හොඳ ගුරුවරයෙක් ඕනේ. හොඳ මඟ පෙන්වීමක්. ඉතින් මේ හොඳ මඟ පෙන්වීම හොඳ ගුරුවරයා විද්‍යාවට නම් මම වෙලා ඒක මම කරනවා. මගේ ඩියුටි එක මම 100% කරනවා. මම ඒක හොඳටම දන්නවා. හරි? මගේ ඩියුටි එක අමතරෙත් එක්ක හොඳටම මම කරනවා. උපකාරක පන්ති ගුරුවරයා විදියට. හරි? පාසල් ගුරුවරයා නෙමෙයි උපකාරක පන්ති ගුරුවරයා විදියට ඔකට උපකාරක පන්තිකට යනවා. මම ඒක 100% කරනවා. මහන්සි වෙලා කරනවා.
හරිද? ඒතර මගේ සහයෝගය උපරිමයෙන්ම හම්බ වෙනවා. ඔයාලට තියෙන්නේ ඔයාගේ පැත්ත හදාගන්න. රයිට්? හරි. දැන් ඊළඟට යනවා අපි 11 වෙනි ප්‍රශ්නෙට. මේක හරි ඈ 11 වෙනි ප්‍රශ්නේ. මකනවා ඈ. රයිට්.